සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් හවුස් ප්‍රයිම් අපේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ 2025 අලුතෙන්ම ආපු ඩීසල් කියන සුපිරිම මූවි එක. ඉතින් අපේ රටේ සිද්ධ වුණ සිද්ධියකට සමානකමක් තියෙන මේ මූවි එකේ තනිකරම ගලාගෙන යන්නේ අසරණ වෙච්ච දීවර මිනිස්සුන්ට උදව් කරලා ලොකු සල්ලිකාරයෙක් වුණ කොල්ලෙක්ගේ කතාවක් වටයි. ඉතින් මූවි එක බලන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතිව අද යමු අපි ගෙන ආපු මූවි එකේ කතාව පැත්තට. මේ කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ 1979 අවුරුද්දේ චෙන්නයි කියන නගරය. ඉතින් මේ නගරේ ගම්මාන 40කම ඉන්නේ දීවරයෝ. එයාලගේ ජීවනෝපාය තමයි දීවර රස්සාව. කොහොම නමුත් මේ අවුරුද්දේ රජයේ බීච් එක අයිනේ චෙන්නයි වල ඉඳලා එන්නූර් කියන නගරය දක්වා යෝධ නල මාර්ගයක් ඉදි කරන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. ඒ නිසා මිනිස්සු කාටවත් මුහුද යන්න බැරි වෙනවා. මොකද දීවර මිනිසුන්ගේ බෝට්ටු මේ නල වලින් එහාට අරගෙන යන්න බැරි නිසා. කොහොම නමුත් හැමෝගෙම ජීවනෝපාය නැති වුණ නිසා මේ ගමේ 5 දෙනෙක් එකතු වෙලා රජයට විරුද්ධව විරෝධතා කරන්න පටන් ගන්නවා. හැබැයි අවාසනාවට පොලිසිය මැදිහත් වෙලා මේ නායකත්වය අරගත්ත 5 දෙනාගෙන් දෙන්නෙක්ට වෙඩි තියපු නිසා අනිත් 3 දෙනා වෙච්ච දිල්ලි බාබු රමේෂ් මුබාරක් කියන 3 දෙනා හැංගෙනවා. ඒ නිසා විරෝධතාවයේ නතර වෙලා ගම් වලින් මේ මිනිසුන්ව එළියට දානවා. කොහොම හරි කාලේ ගත වෙලා ගියාට පස්සේ මේ නල වලින් ගෙනියන්නේ බොරතෙල් කියලා මනෝහරන් කියන මිනිස්සයා දැනගන්නවා. ඊට පස්සේ මනෝහරන් කියන මේ මිනිස්සයා නලවල තියෙන බොරතෙල් හොරකම් කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ බොරතෙල් විකුණලා ලොකු සල්ලියක් අරගන්නවා. හැබැයි අර කලින් විරෝධතා නිසා හැංගිලා හිටපු දිල්ලි බාබු හැම ආපහු ඇවිත් මනෝහරන් කරන මේ වැඩේට අකමැති වෙනවා. ඒත් මනෝහරන් කියනවා රජය අපේ ජීවනෝපාය නැති කරලා ගම් වලින් එළවපු නිසා මංකොල්ල කණ එක වැරදි නැහැ කියලා. ඒ වගේම මට පුළුවන් තරම් කාලයක් මම මේ හොයාගන්න සල්ලි වලින් ගමේ මිනිස්සුන්ව බලා ගන්නවා කියනවා. දැන් ඉතින් මේ කතාව අහපු දිල්ලි බාබු මුබාරක් සහ රමේෂ් 3 දෙනාම මේ වැඩේට කැමති වෙනවා. ඊට පස්සේ මේ 3 දෙනාම එකතු වෙලා බොරතෙල් වලින් හොයන සල්ලි වලින් එයාලගේ ගමේ මිනිසුන්ට උදව් කරනවා. ඉතින් මනෝහරන් මේ පොඩියට පටන් ගත්ත බොරතෙල් මංකොල්ලය එයාගේ පුතා වාසු ලොකු බිස්නස් එකක් බවට පත් කරනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේ වාසුට හැමෝම කියන්නේ ඩීසල් කියලා. මොකද ඩීසල් කෙමිකල් ඉංජිනේර කෙනෙක්. හැබැයි ඉතින් බොරතෙල් මංකොල්ල කන සීන් එකට ගොඩක් ලේසි වෙනවා ඩීසල් කෙමිකල් ඉංජිනේර කෙනෙක් නිසා. ඉතින් ඩීසල් මෙහෙම මංකොල්ල කන බොරතෙල් මුම්බායි වල ඉන්න පතාන් කියලා මිනිහෙක්ගේ ෆැක්ටරි එකකට තමයි යවන්නේ. අන්නේ ෆැක්ටරි එකේ ඉඳලා ඩීසල් මේ බොරතෙල් පෙට්‍රල් විදියට වෙනස් කරනවා. ඉතින් පතාන්ගේ ෆැක්ටරි එක තමයි මේ රටේ තියෙන ලොකුම ප්‍රයිවට් ඔයිල් ෆැක්ටරි එක. ඒකෙන් ඔයිල් නොදුන්නු රටේම ඩීසල් පෙට්‍රල් නැති වෙන තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම පතාන් කියන මනුස්සයා තමයි මනෝහරන්ට මුලින්ම බොරතෙල් හොරකම් කරන අයිඩියා එකක් දීලා තියෙන්නේ. ඉතින් මෙහෙම ඩීසල් පතාන්ගේ ෆැක්ටරි එකට යවන බොරතෙල් වෙනුවෙන් පතාන් ඩීසල්ට පෙට්‍රල් ලෝඩ් එහෙම දෙනවා. අන්නේ පෙට්‍රල් සින්ඩිකේට් එකේ ෂෙඩ් වලට යවලා ලොකු සල්ලියක් ඩීසල් අරගන්නවා. ඒ වගේම ඩීසල්ට මේ වැඩ කරගෙන යන්න පොලිසිය නිලධාරිනොත් උදව් කරනවා. ඉතින් ඩීසල් සල්ලි ගත්ත ගම මේ වැඩවලට උදව් කරපු ඔෆිසර්ස්ලා දෙන්නෙක් වෙච්ච ජෝර්ජ් මූර්ති දෙන්නට එයාලගේ කොටස බෙදලා දෙනවා. ඊට පස්සේ ඔය පොඩි ඔෆිසර්ස්ලාට ඩීසල් සල්ලි දෙනවා. හැබැයි අලුතෙන් ආපු DCP මායවල් කියන ඔෆිසර් ටිකක් නම්ම ගන්න අමාරු සයිකෝ ටයිප් එකේ නිලධාරියෙක්. ඒ නිසා ඩීසල්ට සිද්ධ වෙනවා මේ සල්ලි ටික මායවල්ගේ ළඟටම ගිහින් බාර දෙන්න. ඊට පස්සේ ඔය ඉතුරු වෙන සල්ලි තියෙනවානේ. අන්න ඒව ජෙට් රයන් කියලා මිනිහෙක් මාර්ගේ ගමේ ඉන්න දීවර ජනතාවට බෙදලා දෙනවා. කොහොම හරි අවුරුදු 35ක්ම මනෝහරන් යාගේ මිනිස්සු වෙනුවෙන් මේ කරන දේවල් ඒ මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම යාලා හැමෝම මනෝහරන් එක්ක තාමත් තරහෙන් ඉන්නේ. ඉතින් මේ අය රහසක් විදිහට තියාගෙන තමයි රායන්ගේ මාර්ගයේ මිනිස්සුන්ට මේ සල්ලි වියදම් කරන්නේ. ඒ වගේම ඩීසල් දුන්න සල්ලි වලින් රායන් බංගලාදේශයේ මාළු අල්ලන්න ගිය දීවරය වාගේ නිදහස් කරනවා. ඉතින් ගමේ හැමෝම හිතන්නේ මේ හැමදේම කරන්නේ රායන් කියලා. ඒ නිසා රායන් ගැන මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට මූවි එකේ පෙන්වන්නේ පෞර්ණි කියන කෙල්ලව. ඉතින් මේ කෙල්ල ශිව කෝවිල්ට ගිහින් ආපු දවසේ ඉඳලා අමුතු හීනයක් පේන්න ගන්නවා. පෞර්ණි මුහුදේ ගිලෙන්න යද්දී දිය කුඳුරයක් ඇවිත් යව බේර ගන්නවා වගේ හීනයක් තමයි හැමදාම දකින්නේ. ඒත් එimhe හීනය පෞර්ණිට පේන්නේ ඇයිද කියලා පෞර්ණිටවත් හිතා ගන්න බෑ. කොහොම හරි දවසක් මේ නගරේ පාරේ තෙල් වාගයක් ලීක් වෙනවා. ඒ නිසා පෞර්ණි පාරේ යන වාහන බ්ලොක් කරලා යන්න නොදී නතර කරනවා. ඔන්න ඔය වෙලාවේ තමයි මේ පාර මැදින් හදිස්සියේ ඩීසල් යන්නේ පෞර්ණි කියන දේවත් අහන්නේ නැතිව. හැබැයි ඉතින් ඩීසල් ටික දුරක් යනකොට බයික් එක පෙරලෙන්න ගිහින් 99න් බේරෙනවා. ඒත් ඉතින් පෞර්ණි කියන දේ අහන්නේ නැතිව ඩීසල් බයික් එක අරගෙන ගියපු එකට මේ වෙලාවේ ඩීසල්ට
බනිනවා. හැබැයි ඉතින් ඒ මොනා නැත පෞර්ණියෝ දැකේ ගමන් ඩීසල්ට එයාගෙන කැමැත්තක් ඇති වෙනවා. කොහොම හරි මෙච්චර කාලයක් මේ බොරතෙල් ජාවාරමේ රජු වෙලා හිටියේ මනෝහරන් සහ ඩීසල් දෙන්න. ඒ දැන් මෙයාට තරගකාරයෙක් ඉන්නවා. ඒ තමයි බාලමුරුගන් කියන මිනිස්සයා. ඒ වගේම බාලමුරුගන් වැඩ කරන්නේ DCP මායාගේ සපෝට් එක ඇතිව. කොහොම නමුත් මේ බාල පතාංගෙන් අරගෙන ඉන්න පෙට්‍රල් ලොරි ඩ්‍රයිවර්ලාට සල්ලි දීලා එයාගේ පැත්තට නම්ම ගන්නවා. ඊට පස්සේ ලෝඩ් බාලගේ ගබඩාවට ගෙන්නලා පෙට්‍රල් හොරකම් කරනවා. ඉතින් ලීටර් 10000න් 4000ක්ම වගේ හොරකම් කරලා ඊටරු පෙට්‍රල් බාල වෙන්න ඒකට කේසිරි පවුඩර් එකතු කරනවා. ඊට පස්සේ හොරකම් කරපු තෙල් බූලි වලට දාලා ඒ පෙට්‍රල් ලෝඩ් එක ඇතුළෙම තියෙනවා. ඒකෙන් පෙට්‍රල් බානකම්ම කාටවත් ලෝඩ් එක අඩුයි කියලා සැක හිතෙන්නේ නැහැ. කොහොම හරි දවසක් ෂෙඩ් එකක කෙනෙක් ඩීසල්ට කෝල් කරලා කියනවා ලෝඩ් එක බාද්දි හරියටම තියෙනවා වගේ පෙනුණා. අන්තිමට බලද්දි හැම ලෝඩ් එකකම ලීටර් 6-7000ක් අඩුයි කියලා. මේ අතරේ සින්ඩිකේට් එකේ තියෙන ෂෙඩ් වලින් තෙල් ගහන හැමෝගෙම වාහන මේ බාලා තෙල් නිසා කැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා මිනිස්සු ඔක්කොම වගේ ඉන්නේ ගොඩක් කේන්තියෙන්. ඊට පස්සේ ඩීසල්ට සැක හිතිලා ෂෙඩ් එක ළඟට ඇවි පෙට්‍රල් චෙක් කරලා බලනවා. එතකොට ඩීසල්ට දැනගන්න ලැබෙනවා මේ බාලා තෙල් නිසා තමයි මේම ප්‍රශ්නයක් ඇති වෙලා තින්නේ කියලා. ඊට පස්සේ ඩීසල් මේ පෙට්‍රල් ගේන බවුසර් චෙක් කරලා බලනවා. එතකොට ඩීසල්ට හම්බ වෙනවා බවුසරේ ඇතුලේ දාලා තිබුණ පෙට්‍රල් පුරවපු බෝලි වාගයක්. දැන් ඉතින් ඩීසල් මේ බවුසරේ ඩ්‍රයිවර්ට පහර දීලා ප්‍රශ්න කරාම දැනගන්නවා මේ හැම දෙයක්ම කරන්නේ බාලා කියලා. ඒ නිසා ඩීසල් මේ පෙට්‍රල් ගේන බවුසර් වල අයිතිකාරයන්ට බැනලා ඩීසල් මේ වැඩෙන් ඒ අයව අයින් කරනවා. මේ නිසා බවුසර් වල වැඩ කරන අය ඩීසල් එක්ක තියෙන තරහට බාලට ගිහින් කියනවා ඩීසල් වල නිකන් අතහරින්න එපා කියලා. කොහොම හරි මේ ප්‍රශ්නේ මතුවන නිසා බාලා කවුන්සිලව මේ ගැන කතා කරන්න යවුවම ඩීසල් එයාට පහර දීලා එලවලා දානවා. ඊට පස්සේ මේ විස්තරය බාලා ගිහින් මායාට කියනවා. ඒ නිසා මායා සින්ඩිකේට් එකේ මීටින් එකක් ඇරේන්ජ් කරලා මනෝහරන්ට කියනවා මෙතනින් පස්සේ බාලත් මෙහි බොරතෙල් ජාවාරම කරනවා කියලා. ඒ වගේම බාලගේ බොරතෙලු පතාන්ට කියලා පෙට්‍රල් කරලා දෙන්න කියනවා. ඉතින් මේ දේ ඇහුවේ නැත්නම් මායා මනෝහරන්ට චෙන්නයි විලෙන් පිටට බොරතෙල් ප්‍රවාහනය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියනවා. දැන් මේවා අහගෙන ඉඳලා කේන්තිගේ ඩීසල් මායා එක්ක රණ්ඩු වෙනවා. ඒ වගේම ඩීසල් මායවල්ගේ ගන් එක අරගෙන මායවල්ට දීක් කරනවා. කොහොම නමුත් අන්තිමට මනෝහරන් මායා කිව්ව දෙයට කැමති වෙනවා. හැබැයි මායවල් ඩීසල් එක්ක තියෙන තරහට පොලිසිය දම්මලා ඩීසල්ගේ ලොරි අල්ලලා ඒ ගෝලයන්ට ගහලා හිරේ දානවා. මේ නිසා ඩීසල්ට ගොඩක් කේන්ති යනවා. කොහොම හරි ඩීසල් මායාගේ ගන් එක ගත් එකට පලිගන්න මොනා හරි දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මනෝහරන් ඩීසල්ට කියනවා දැනට මුකුත් කරන්නේ නැතුව පාඩුවේ ඉන්න කියලා. ඒත් ඒක අහන්නේ නැතුව ඩීසල් මායාගේ ජිප් එක හොරකම් කරනවා. ඊට පස්සේ ඩීසල්ම ඇවිත් මායාට කියනවා මම තමයි සර්ගේ ජිප් එක හොරකම් කරේ කියලා. කොහොම නමුත් දැන් ජිප් එක නැති වුණ එකට ලොක්කගෙන් බැනුම් ගහන එක බලන්නත් ආසයි කියලා ඩීසල් මායාට නෝන්ඩි කරනවා. ඒ වගේම ඩීසල් මායාට කියනවා එයාගේ කොල්ලොන්ට ආය අත තිබ්බොත් ඊළඟට මායාගේ ගෙදරම විනාශ කරනවා කියලා. ඉතින් ජිප් එක නැති වුණ එකට සීනියර්ස් ඔෆිසර්ස්ලා මායාට හොඳටම බනිනවා. ඒ කේන්තියට මායා ආපහු ඩීසල්ව හොයාගෙන ඇවි ඩීසල් එක්ක රණ්ඩු වෙනවා. ඒත් මායා පොලිසිය කෙනෙක් නිසා මුලදී ඩීසල් ඉවසලා ඉන්නවා. ඒත් අන්තිමට ඩීසල් මායාට හොඳටම නෙලනවා. ඉතින් ඩීසල්ගෙන් හොඳටම ගුටි කාපු මායා දැන් ඉන්නේ ICU එකේ. ඉතින් මායාට ගැහුවේ ඩීසල් කියලා කන්ෆර්ම් වුණාම පොලිසිය හැම පැත්තෙම ඩීසල්ව හොයන්න පටන් ගන්නවා. දැන් මේ හේතුව නිසා මනෝහරන් කලබල වෙලා එයාගේ ලෝයට කතා කරනවා. එතකොට ලෝය කියනවා ඇප ලෑස්ති කරගන්නකම් ඩීසල්ව හංගලාම තියාගන්න කියලා. ඊට පස්සේ මනෝහරන් කෝල් කරන්නේ ඇමති කෙනෙක්ට. මේ ඇමතිට කලින් තනතුර ගන්නකම් වියදම් කරලා තියෙන්නේ මනෝහරන්. ඒ නිසා මේ ඇමතිගෙන් උදව් ඉල්ලනවා. ඒත් මනෝහරන්ට මේ ඇමති උදව් කරන්න අදිමදි කරනවා. කොහොම හරි ඩීසල් මනෝහරන්ගෙන් අහනවා මායාට ගහපු එකටද ඔයා මෙච්චර කලබල වෙලා ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ඩීසල් කියන්නේ දිල්ලි බාබුගේ පුතා. ඒත් බාබු මැරුණට පස්සේ මනෝහරන් තමයි තාත්තා කෙනෙක් වගේ ඩීසල්ව බලාගෙන තියෙන්නේ. ඒ වගේම මනෝහරන් ඩීසල්ට තාත්තා කෙනෙක් වගේ ගහලා හැදුවේ නැති නිසා තමයි ඩීසල් අද මෙහෙම ඉන්නේ කියලා මනෝහරන් දුක් වෙනවා. ඉතින් ඩීසල් ආයේ මේ බිස්නස් එක නොකර මේ පැත්ත පලාතේවත් එන්න එපා කියලා මනෝහරන් කියනවා. හැබැයි ඩීසල් කියනවා මාව දිල්ලි බාබුටත් වඩා ඔයා මාව හොඳට බලාගත්තා කියලා. කොහොම නමුත් මනෝහරන් කියනවා පොලිස් ඔෆිසර්ස්ලා නයි වගේ පලිගන්නවා. ඒ නිසා ලෝය හැමදේම ලෑස්ති කරගන්නකම් ඔයා හැංගිලා ඉන්න ඕනි කියලා. ඒ වගේම සේකර්ව ගිහින් හම්බ වෙලා එයා කියන විදිහට ඉන්න කියලා මනෝහරන් මේ වෙලාවේ ඩීසල්ට කියනවා. කොහොම වුණත් ඩීසල්ට මනෝහරන්ගෙන් වෙන් වෙන එකට ගොඩක් දුක හිතෙනවා. ඊට පස්සේ ඩීසල් ෂේකර්ගේ තැනට ගිහින් එතන නතර වෙනවා. ඒත් පොලිසියෙන් ඩීසල්ව හොයන නිසා ඩීසල් මෙහි ඉන්නවට ෂේකර්ගේ නෝනා කායල් නම් කැමති වුණේ නැහැ. හැබැයි ඉස්තර මේ ෂේකර්ට අලුත් ජොබ් එකක් හදලා දීලා ෂේකර්ව කායල්ට කසාද බඳලා දීලා තියෙන්නේ මනෝහරන්. ඒකටවත් කෙලෙහි ගුණයක් දක්වන්නේ නැති එකට ෂේකර් කායල්ට බනින්න පටන් ගන්නවා. කොහොම නමුත් අනිත් පැත්තේ පෞර්ණිගේ හීනේ නිසා එයා නිතරම වගේ ඉන්නේ බයෙන්. ඒ නිසා ඒ බය නැති කරගන්න එයාගේ යාළුවෝ පෞර්ණිය එක්ක මුහුදු සවාරියක් යන්න ප්ලෑන් කරනවා. මේ අතර මායාට සිහිය ආවම එයාගේ යාළුවා අබ්දුල් කියනවා ඩීසල් චෙන්නයි වලින් පැනලා ගිහිල්ලා කියලා. හැබැයි මම කොහොම හරි ඩීසල්ව හොයා ගන්නවා කියලත්
අබ්දුල් මායට මේ වෙලාවේ කියනවා. ඉතින් ඔතනින් පස්සේ ඩීසල් මූර්තිය එක්ක පොඩි නැවක ඉද්දි බෝට්ටුවක ඉඳන් කෙල්ල තුන් දෙනෙක් උදව් ඉල්ලලා කෑ ගහනවා මෙයාලට ඇහෙනවා. ඉතින් ඒ උදව් ඉල්ලලා කෑ ගහපු අය අතර ඩීසල්ගේ ලෝයගේ දුව පෞර්ණිත් ඉන්නවා දකිනවා. මේ නිසා ඩීසල් බෝට්ටුව කැඩිලා කියලා දැනගත්තම ඩීසල් එයාව මේ නැවට ගන්න හදනවා. එතකොට නැවට නගිනකොටම පෞර්ණිගේ කකුල ලිස්සලා ගින් එයාව මුහුදට වැටෙනවා. මේත් එක්කම මුහුදට පැනලා ඩීසල් පෞර්ණිව බේරගෙන නැවට අරගන්නවා. ඉතින් අන්තිමට පෞර්ණි කලින් හීනෙන් දැක්කේ මේ වගේ සිද්ධියක් නේද කියලා පෞර්ණිට මේ වෙලාවේ මතක් වෙනවා. කොහමරි මේ නැවේ ඉද්දි පෞර්ණිට අහම්බෙන් ඩීසල්ගේ පර්ස් එක හම්බ වෙනවා. ඉතින් ඒක බැලුවම දකින්නවා ඩීසල් දෙමව්පියෝ එක්ක ගත්ත පොඩි කාලේ ෆොටෝ එකක් තියෙනවා. ඒ වගේම පෞර්ණි හීනෙන් වගේ දැකපු දියකිඳුරගේ මූණ තමයි ඩීසල්ගේ අම්මගේ මූණ. කොහමරි මේ නිසා පෞර්ණි තිමිංගලම්ගෙන් ඩීසල් ගැන විස්තර අහලා බලනවා. එතකොට එයා දැනගන්නවා ඩීසල් මනෝහරන්ගේ පුතෙක් නෙවෙයි දිල්ලිගේ පුතෙක් කියලා. කොහමරි මේ දේවල් ඩීසල්ගෙන් දැනගන්න ඕනි කියලා පෞර්ණි ගිහින් යාගේ දෙමව්පියෝ ගැන විස්තර අහනවා. එතකොට ඩීසල් කියනවා දැනටමත් මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ මුහුදේ කියලා. ඩීසල්ගේ අම්මටයි තාත්තටයි වෙච්ච කතාව කියනවා. ඉතින් ඩීසල්ගේ අම්මා මාළු ගන්න ගිය වෙලාවක ඩීසල්ගේ තාත්තා නොමිලේ යට ලොකු මාළුවෙක් දීලා තියෙනවා. ඒ වගේ මේ මාළුවක් කපද්දි මාළුවගේ අස්සේ තිබිලා අම්මට රත්තරන් මුද්දක් හම්බ වෙනවා. ඒත් ඒකට ආස කරන්නේ නැතුව අම්මා ඒ මුද්ද තාත්තට ගිහින් දීලා තියෙනවා. ඒ තණ්හාවක් නැති ඩීසල්ගේ තාත්තා ඒ මුද්ද අම්මටම තියාගන්න කියනවා. ඉතින් ඩීසල්ගේ තාත්තා තණ්හාවක් නැති කෙනෙක් කියලා දැනගත්තට පස්සේ අම්මා යාට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මේ දෙන්නව මනෝහරන් තමයි කසාද බඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නට ඩීසල්ව හම්බ වුණාම වාසු කියලා නම දාන්න කියන්නේත් මනෝහරන්. කොහොම හරි මෙහෙම පොඩි කාලේ ඩීසල් දෙමව්පියෝ එක්ක ගොඩක් සතුටින් හිටලා තියෙනවා. ඒ දවසත් තාත්තා විරෝධතා කරුවන්ට තෙල් දෙන්නම් කියලා පොරොන්දු වුණ නිසා මනෝහරන්ගෙන් තෙල් අරගෙන මුහුදට යනවා. හැබැයි මේ අයගේ හතුරෙක් වෙච්ච පරන්තමන් කියන මිනිස්සයා පොලිසියට කෝල් එකක් දීලා මේ ගැන කියනවා. ඒ නිසා පොලිසිය තාත්තට මුහුදේ මැදදී වෙඩි තියලා මරලා දානවා. ඉතින් තාත්තගේ මිය යාමත් එක්ක ඩීසල්ගේ අම්මා ගොඩක් දුක් වී ඉඳලා සුනාමියෙන් පස්සේ මිය යනවා. ඒ වගේම විරෝධතා කරුවන්ට මනෝහරන් සපෝට් කරපුවා දැනගෙන පොලිසිය ගමේ හැමෝටම ගහලා වද දීලා තියෙනවා. ඒ නිසාම ගමේ මිනිස්සු ඩීසල්ට වෛර කරන්න ගන්නවා. ඊට පස්සේ තමයි මනෝහරන් යාව පුතෙක් වගේ ඩීසල්ව හදාගෙන තියෙන්නේ. ඒ වගේම මූවි එකේ මුලදී මම කිව්වනේ ගමේ මිනිස්සු මනෝහරන් එක්ක තරහින් ඉන්නේ කියලා. අන්න ඒකට හේතුව තමයි මනෝහරන් විරෝධතා කරුවන්ට සපෝට් කරනකොට ඒකෙන් බැට කාලා තියෙන ගමේ සාමාන්‍ය ජනතාව. අන්න ඒ නිසා ගමේ මිනිස්සු මනෝහරන් එක්ක කේන්තියෙන් ඉන්නේ. කොහොම නමුත් ඩීසල් තාමත් විශ්වාස කරනවා එයාගේ දෙමව්පියෝ මුහුදේ ජීවත් වෙනවා කියලා. ඒකයි නිතරම මම මුහුදට එන්නේ කියලා පෞර්ණිට කියනවා. එතකොට පෞර්ණි අහනවා ඩීසල් ඔයා දියකිඳුරුවේ විශ්වාස කරනවද කියලා. එතකොට ඩීසල් ඔව් කියලා එයාගේ අම්මා දියකිඳුරියෙක් වෙලා ඉන්නවා වගේ අතේ ගහගෙන ඉන්න ටැටු එක පෞර්ණිට පෙන්නනවා. ඒක දැකලා පෞර්ණි කියනවා ඒ දියකිඳුරිය තමයි එයාට ළඟදී ඉඳන් හීනෙන් පේන්නේ කියලා. හැබැයි ඒක අහලා ඩීසල් ගොඩක් පුදුම වෙනවා. මේ අතර මායාට සෝනාට පස්සේ ඩිස්චාර්ජ් වෙලා ගෙදර එනවා. ඒ වගේම මායා දැන් දන්නවා ඩීසල් චෙන්නයි වලින් පැනලා ගිහින් ඉන්නේ කියලා. ඒ නිසා ඩීසල් එක ගොඩක් කේන්තියෙන් ඉන්න මායා ආපහු ඩියුටි බාර ගන්න කමිෂනර්ව හම්බ වෙන්න යනවා. ඉතින් මේ වෙලාවේ කමිෂනර්ගෙන් බාලා ඩීසල්ව එන්කවුන්ටර් කරන්න ඕඩර් එකක් ඉල්ලනවා. ඒත් ඒකෙන් එපාර්ට්මන්ට් එකට ප්‍රශ්නයක් වෙයි කියලා කමිෂනර් එකට කැමති වෙන්නේ නැහැ. ඒත් අන්ඔෆිෂියල් විදිහට ඩිපාර්ට්මන්ට් එකේ නම ගෑවෙන්නේ නැති වෙන්න මායාට ඕනි දෙයක් කරන්න කියලා කමිෂනර් මේ වෙලාවේ මායාට කියනවා. ඊට පස්සේ මායා අබ්දුල් දෙන්න එකතු වෙලා ඩීසල්ගේ ගෝලයෝන්ව මරණ ගම ඩීසල්ව හොයන්න පටන් ගන්නවා. මේ හේතුත් එක්ක මායාගේ වයිෆ් මහී ඉන්නෙත් ගොඩක් අවුලෙන්. කොහොම නමුත් බොරු චෝදනාවක් දාලා මායා ඇවිත් මනෝහරන්වත් ඇරස් කරනවා. එතකොට මනෝහරන් යාගේ ලෝයර් නවසිවාවුන්ට කෝල් කරන්න උත්සාහ කරනවා. ඒත් නවසිවාවුන්ගේ ෆෝන් එක නම් වැඩ කරේ නැහැ. මේ අතර අනිත් පැත්තේ මුහුදට වෙලා ඉන්න ඩීසල්ට තාත්තව ගොඩක් මතක් වෙනවා. මොකද මෙච්චර කාලයකට තාත්තගෙන් වෙන්නලා නැති නිසා ඩීසල් ඉන්නේ ගොඩක් අවුලෙන්. මේ අතර මායාගේ උදව්වෙන් බාලා පෙට්‍රල් ජාවාරම් බිස්නස් එක එයාගේ යටතට අරගෙන සින්ඩිකේට් එකම පාලනය කරන්න ගන්නවා. කොහොම නමුත් මායා රායන් ගිනු ප්‍රශ්න කරනවා. මේ නිසා රායන් මෝරියට කෝල් කරලා කියනවා ඩීසල් මුහුදේ හැංගිලා ඉන්නේ කියලා මායා දැනගෙන ඉන්නේ. ඒ නිසා ඒ ගැන කොහොම හරි ඩීසල්ට දැනුම් දෙන්න කියලා. හැබැයි තාත්තව ඇරස් කරපු එක ගැන මුකුත්ම ඩීසල්ට කියන්න එපා කියනවා. ඊට පස්සේ මෝරි බෝට්ටුවක් කරගෙන මුහුදේ ගිහින් ඩීසල් හැම ඉන්න නැවට ගොඩ වෙනවා. එතකොට මෙයා එක්ක පෞර්ණියේ යාළුවෝ දෙන්න ඉන්නවා දැකලා මෝරි කියන්න ආපු එක නොකිය ඉන්නවා. ඒත් ඩීසල් කියනවා මෙයා හිටියට කමක් නැහැ. ඔයා කියන්න ආපු දේ කියන්න කියලා. එතකොට මෝරි මායා ගැන ඩීසල්ට විස්තර කියලා මායාගෙන් බේරෙන්න දැනට කාකිනඩා වලට යන්න කියනවා. ඊට පස්සේ ඩීසල් මෝරිට කියනවා පෞර්ණිලාවත් ගොඩබිමට අරගෙන යන්න කියලා. හැබැයි මේ දෙන්නම කැමැත්තෙන් ඉන්න නිසා ගොඩක් දුකින් තමයි දෙන්න වෙන්නේ. කොහොම හරි මෙහෙම කාලේ ගත වෙලා ගියත් මේ දෙන්න ගැනම හිතා ඉන්නවා. ඉතින් දවසක් කාකිනඩා වලට යන ඩීසල් එහෙ ඉන්න යාළුවෙක්ට කියනවා එයාට චෙන්නයි වලට යන්න ඇම්බියුලන්ස් එකක් සෙට් කරන්න කියලා. මේ අතර අනිත් පැත්තේ මනෝහරන්ගේ බිස්නස් එකට
පැවිද්ද බාලා ගෝලයෝ එක්ක ඇවිත් බොරතෙල් හොරකම් කරන්න පටන් ගන්නවා. ඒ දවසක් මෙහෙම බොරතෙල් හොරකම් කරනකොට රායන් මේ මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා. හැබැයි අවාසනාවට මේ බාලගේ මිනිස්සු රායන්ට පහර දීලා රායන්ගේ මුහුණ බොරතෙල් වලට ඔබලා රායන්ව මරලා දානවා. ඊට පස්සේ රායන්ගේ බොඩි එක කවර් කරලා අරගෙන යනවා. කොහොම නමුත් මේ පාර බාලා බොරතෙල් කෝටි 2ක ලොකු ප්‍රමාණයක් හොරකම් කරපු නිසා රජයේ බොරතෙල් කවුරු හරි හොරකම් කරනවා කියලා දැනගන්නවා. මොකද මේ නලවල බොරතෙල් ලින එක අඩු වුණ නිසා. කොහොම නමුත් අනිත් පැත්තේ මායා නගරයෙන් යන හැම ලොරියක්ම චෙක් කරන්න පටන් ගන්නවා. ඒ වගේම බාලා ලොකු බොරතෙල් ප්‍රමාණයක් උස්සපු නිසා පතාන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් පතාන් කියනවා ඩීසල් එයාගේ ප්ලෑන් එක දැනගන්න කලින් එයා ඩීසල්ව මරනවා කියලා. කොහොම නමුත් රායන්ගේ අතුරුදහන් වීමේ සිද්ධියත් එක්ක රායන්ගේ බිරිඳ කම්ප්ලේන්ට් එකක් දාන්න පොලිසියට යනවා. ඒත් පොලිසිය රායන්ගේ බිරිඳගේ මේ කම්ප්ලේන්ට් එක බාරගත්තේ නැහැ. ඉතින් මේ හේතුව නිසා ගමේ මිනිස්සු එකතු වෙලා මායාව හම්බ වෙන්න එනවා. එතකොට මායා කියනවා ගමේ මිනිස්සු මට බොරු කිව්වේ නිසා තමයි මම කම්ප්ලේන්ට් එක ගන්න එපා කිව්වේ කියලා. ඊට පස්සේ තිමිංගලන්ගෙන් අහනවා පෞර්ණිව ගෙනාවේ ඩීසල් ළඟ ඉඳලා නේද කියලා. එතකොට ඩීසල් කොහෙද ඉන්නේ කියලා මායාට කියන්න කියලා ගමේ මිනිස්සු මේ කොල්ලට බනින්න පටන් ගන්නවා. ඒ නිසා එක කොල්ලෙක් කියනවා ඩීසල් කාකිනඩාවල ඉන්නේ හෙට රෑ ආපහු චෙන්නයි වලට එන්න ප්ලෑන් කරනවා කියලා. කොහම හරි ඉතින් රෑ ඩීසල් මෝරිතිය එක්ක බොඩි එකක් ගෙන ඇම්බියුලන්ස් එකකින් චෙන්නයි වලට එන්න පිටත් වෙනවා. හැබැයි මග චෙක් පොයින්ට් එකේ මායා ඉන්නම දැකලා මේ ඇම්බියුලන්ස් එකෙන් බැහැලා එතනින් පැන ගන්නවා. හැබැයි ඩීසල් එහෙම දැනගෙන හිටියේ නැහැ. මේ ඇම්බියුලන්ස් එකේ තියෙන්නේ රායන්ගේ බොඩි එක කියලා. කොහොම නමුත් රායන්ගේ බොඩි එක මේ ඇම්බියුලන්ස් එකේ තියෙනවා මායා දැක්කට පස්සේ රායන්ගේ නෝනට මේ බොඩි එක බාර දෙනවා. හැබැයි රායන්ගේ ගමේ මිනිස්සු මේ බොඩි එක පාරේ තියාගෙන විරෝධතා කරන්න පටන් ගන්නවා. මොකද රායන්ගේ මරණය ගැන කිසිම ඇක්ෂන් එකක් මේ වෙනකොට පොලිසිය අරගත්තේ නැති නිසා. කොහොම නමුත් මේ විරෝධතා කරනකොට තමයි ඩීසල් දැනගන්නේ රායන් මැරිලා කියලා. ඒ වගේම අපි අරගෙන ඇවිත් තියෙන්නේ රායන්ගේ බොඩි එක කියලා මේ වෙලාවේ ඩීසල් දැනගන්නවා. ඒත් ඉතින් රායන් ඉස්සර ඉඳලා ඩීසල්ගේ හොඳම යාළුවා නිසා ඩීසල්ට ගොඩක් දුක හිතෙනවා. කොහොම නමුත් මේ වෙලාවේ තිමිංගලන් ඩීසල්ට කියනවා මනෝහරංවත් මායා ඇරස් කරා කියලා. ඒ වගේම කලින් දවසක සේකර් මනෝහරංව බලන්න හිරේට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ සේකර් කියනවා ඩීසල්ව ආපහු ගමට ගෙන්නමු කියලා. ඒත් මනෝහරං ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මනෝහරං කියනවා මම හිරේ ඉන්න හේතුව බාල සහ මායා නිසා නෙවෙයි පතාන් නිසා කියලා. ඉතින් දවසක් පතාන් මනෝහරංව හම්බ වෙන්න ඇවිත් තියෙනවා. එතකොට පතාන් රහසක් ගැන මනෝහරන්ට කියනවා. ඉතින් පතාන් තමයි රජයේ මේ නල ප්‍රොජෙක්ට් එක නතර කරන්න යද්දී අවුරුදු 10ක්ම සල්ලි වීදම් කරලා ඒ නල ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්න ඉඩ සලස්සලා තියෙන්නේ. මොකද පතාන්ගේ හිතේ නල ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ වෙනස් සුපිරි ප්ලෑන් එකක් ගන්න හිතන් ඉඳලා තියෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් අවුරුදු 15ක්ම වැඩ කරලා තියෙනවා. කොහොම නමුත් පතාන්ට ඕනි වෙලා තියෙන්නේ පතාන්ගේ නමට ඉන්ටර්නැෂනල් වරායක් හදන්න. ඉතින් රජයේ ලේසියෙන්ම මේ වරාය හදන්න අවසර ගන්න පුළුවන් වුණත් පතාන්ට අක්කර 5000කවත් ඉඩමක් ඕනි වෙනවා. ඒ නිසා පතාන් දීවර ගම්මාන වලින් දීවරයන්ව එලවලා ඒ ඉඩම් ගන්න තමයි ප්ලෑන් කරන්නේ. හැබැයි මනෝහරන් මේ දීවර මිනිස්සුන්ට ගොඩක් ආදරේ. ඒ නිසා මනෝහරන් මේ ප්‍රොජෙක්ට් එකට පතාන්ට උදව් කරන්න කැමති උනේ නැහැ. කොහොම නමුත් මනෝහරන් සේකරට කියනවා අතුරුදහන් වුණ බොරතෙල් වලට පතාන්ගේ සම්බන්ධයක් ඇති කියලා. හැබැයි ඉතින් මොනා නැත ඩීසල් ගමට ආවොත් පතාන් ඩීසල්ට අනුතුරක් කරයි කියලා මනෝහරන් බය වෙනවා. කොහොම නමුත් මේ දේවල් ගැන සේකර් ඩීසල්ට කිව්වට පස්සේ ඩීසල්ට ගොඩක් කේන්ති යනවා. ඒ සේකර් කියනවා කේන්තියෙන් වැඩ කරලා බෑ. ඉස්සෙල්ලා හංගලා තියෙන බොරතෙල් ටික හොයාගන්න ඕනි කියලා. මේ අතර OPO එකේ චීෆ් ඇවිත් මේ බොරතෙල් හොරකම් කරලා තියෙන තැන චෙක් කරලා බලනවා. ඊට පස්සේ මේ නිලධාරියා අනිත් නිලධාරින්ට කියනවා කොහොමත් හොරා බොරතෙල් දැම්ම මාකට් එකට දාන්නේ නැහැ. හොරා මේ දේ කරලා තියෙන්නේ රජය අස්ථාවර කරන්න කියලා. ඒ නිසා චීෆ් පොලිසියට කියනවා මෙයාවට හැමෝගෙම හොඳට ප්‍රශ්න කරන්න කියලා. ඉතින් අවුරුදු 40ක්ම බොරතෙල් හොරකම් කරේ මනෝහරන්නේ. ඉතින් මනෝහරන් නැත්තම් මේ වැඩේ කරන්න ඇත්තේ ඩීසල් කියලා. ඩීසල් දැන් කොහෙද ඉන්නේ අහලා චීෆ් මනෝහරන්ගෙන් ප්‍රශ්න අහනවා. කොහොම නමුත් මේ සිද්ධියත් එක්ක ඩීසල් බාලට වැඩ කරන ඔෆිසර් කෙනෙක්ට ගහලා අතුරුදහන් වුණ බොරතෙල් ගැන විස්තර අහලා බලනවා. එතකොට මේ මිනිස්සයා පතාන් කිව්ව දේවල් ගැන ඩීසල්ට මේ වෙලාවේ කියනවා. ඉතින් පතාන් කියලා තිනවා දැන් ඩීසල් පෙට්‍රල් උගේ ඉවරයි. මෙතනින් පස්සේ පටන් ගන්න ග්‍රීන් එන්ජින් උගේ කියලා. ඒ වගේම ඒවට සෝලර් පවර් වගේ බැටරි ඇතුළත් වෙනවා කියලා. ඉතින් මේ බැටරි හදන්න අවශ්‍ය විශේෂ දෙයක් තමයි ලිතියම් කියන්නේ. ඉතින් ඉන්දියාවේ ජම්මු වගේම කාශ්මීර වල ලිතියම් නිදියක් තියෙනවා කියලා පතාන් හොයාගෙන තියෙනවා. කොහොම හරි මේ කාශ්මීර වලින් ගන්න ලිතියම් වලින් තමයි පතාන් ඉන්ඩස්ට්‍රි එකේ විකුණන්න බැටරි හදන්නේ. ඉතින් මෙහෙම හදන බැටරි එක්ස්පෝර්ට් කරන්න හිතාගෙන තමයි පතාන් මේ චෙන්නයි වල වරායක් හදන්න උත්සාහ කරන්නේ. ඒ වගේම පෙට්‍රල් ඩීසල් උගේ ඉවරයි කියලා මිනිස්සුන්ට දන්නලා බැටරි වලට ඩිමාන්ඩ් එකක් හදන්න තමයි බොරතෙල් හොරකම් කරලා තියෙන්නේ. හැබැයි ඒකට මනෝහරන්ගේ බාධාවක් එයි කියලා තමයි පතාන් මනෝහරන්ව හිරේ දාලා තියෙන්නේ. හැබැයි මේ හංගපු බොරතෙල් තියෙන තැනවත් බාලා ඉන්න තැනක්වත් මම කියන්න දන්නේ නැහැ කියලා මේ ඔෆිසර් ඩීසල්ට කියනවා. කොහොම නමුත් මනෝහරන්ට අප ගන්න කිසිම ලෝය කෙනෙක් කැමති
වෙන්නේ නැහැ. නවසිවා යමු කිව්ව නිසා තමයි හැමෝම මේ කේස් එක බාර ගන්න අකමැති වෙන්නේ. ඉතින් මේ විස්තරය දැනගෙන පෞර්ණි අම්මටයි තාත්තටයි කියනවා ඩීසල් හොඳ කෙනෙක් කියලා. ඒ තාත්තා කියනවා ඩීසල් හොඳ කෙනෙක් නෙවෙයි. එයාව අමතක කරන්න කියලා. ඊට පස්සේ පෞර්ණි ඩීසල්ව හම්බ වෙන්න යනවා. එයා ඩීසල්ට කැමතියි කියලා දැනගෙන තමයි තාත්තා මේ දේවල් කරන්න කියලා පෞර්ණි කියනවා. ඒ වගේම තාත්තට ඇප ගන්න මම ඔයාට උදව් කරන්නම් කියලා පෞර්ණි මේ වෙලාවේ ඩීසල්ට කියනවා. ඒ වගේම මට දැන් ඩීසල්ගේ අම්මව හීනෙන් පේන්නේ නැහැ. සමහරට ඒ අම්මගේ ප්‍රාර්ථනාව ඉටුවුන නිසා වෙන්නේ නැති කියලා. කොහොම හරි අනිත් දවසේ පෞර්ණි මේ කේස් එක ගැන සීනියර්ස් ලෝයර් කෙනෙක් වෙන ශිනීවාස්ට ගිහින් කියනවා. එතකොට මේ කේස් එක බාර ගන්න ශිනීවාසන් කැමති වෙනවා. හැබැයි පොලිසිය කියනවා හිතන තරම් ලේසියෙන් මනෝහරන්ට ඇප ගන්න බෑ කියලා. ඒත් කොහොම හරි කරලා ශිනීවාසන් අනිවාර්යෙන් හෙට උදේ මනෝහරන්ට ඇප ගන්නවා කියලා අස්සනකුත් දාලා මෙතනින් යන්න යනවා. ඉතින් මායාගේ ගෲප් එකේ තමයි නවසිවාමුත් ඉන්නේ. කොහොම නමුත් මායා ප්ලෑන් කරන උසාවියේදී මනෝහරංග මරලා දාන්න. ඊට පස්සේ මිනිහ බලන්න එන ඩීසල්ලා මරන්න තමයි මායා උත්සාහ කරන්නේ. හැබැයි මේ විස්තරය දැනගත්ත පෞර්ණි ඒ ගැන ඩීසල්ට කියනවා. මේ නිසා මනෝහරංග උසාවියට ගේද්දි හැංගිලා ඉඳලා ඩීසල්ලේ මැරියන්ව අල්ලගෙන ගිහින් පහර දෙනවා. හැබැයි ඩීසල්ලා දැකපු මේ මිනිස්සු ටික ඩීසල්ට පහර දෙන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් ඩීසල් මේ මැරියෝ සෙට් එකට හොඳටම නෙලනවා. කොහොම නමුත් මේ පාර මනෝහරන්ට ඇප හම්බුනේ නැති නිසා ආපහු මනෝහරංග හිරියට අරගෙන යනවා. ඒ වගේම ඩීසල් ලැබෙත් ඉන්නේ කියලා බාලා දැනගත්තට පස්සේ ඩීසල්ගේ මාව බේරගන්න කියලා මායාගෙන් උදව් ඉල්ලගෙන යනවා. හැබැයි බාලා පතාන්න එක්ක එකතු වෙලා මේ බොරතෙල් කේස් එකේ හැම දෙයක්ම කරලා තියෙන්නේ මායට හොරෙන්. ඒ නිසා රායන්ව මරලා මේ ගැන නොකියපු එකට මායට කේන්ති ගිහින් බාලට ගහලා එලවලා දානවා. කොහොම හරි ඩීසල් හිතනවා බොරතෙල් කෝටි දෙකක් බාලා හැංගුවේ කොහෙද කියලා. එතකොට තමයි ඩීසල්ට මතක් වෙන්නේ රායන් කිව්ව දෙයක්. ඉතින් මේ එන්නූර් කියන නගරයේ ලොකු වතුර නලයක් ගහලා තියෙනවා අවුරුදු 10කට කලින්. ඒත් නලේ විතරයි පේන්න තියෙන්නේ. ඒකේ මිනිස්සුන්ට වතුර නම් දීලා තිබුණේ නැහැ. ඒ නිසා ඩීසල් අනුමාන කරනවා බාලා ඒකේ තමයි බොරතෙල් හංගලා තින්නේ කියලා. ඊට පස්සේ ඩීසල් තිමිංගල් එක මේ නලේ තියෙන තැනට යනවා. එතකොට තිමිංගල් එතන ගිනිකූරක් පත්තු කරන්න යද්දී එතන ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා වගේ ඉන්න මැරයෝ ටික එතන ගිනිකූරු පත්තු කරන්න එපා කියලා තිමිංගල්ව එලවනවා. ඒකෙන් බොරතෙල් මේ නලේ තමයි හංගලා තියෙන්නේ කියලා කන්ෆර්ම් වෙනවා. ඊට පස්සේ ඩීසල් පෞර්ණි සේකර් එක ගමට ගිහින් එයාලව එලවලා මෙතන ලොකු වරායක් හදන්න යන එක ගැන මිනිස්සුන්ට කියනවා. ඒත් හැමදාම වගේ ගමේ මිනිස්සු ඩීසල් කියන දේ ගණන් ගන්නේ නැහැ. එතකොට ධර්ණි මෙතනට එනවා නෝට්බුක් එකකුත් අරගෙන. ඉතින් අවුරුදු ගාන මනෝහරන් ඩීසල් දෙන්න රායන් ලව්ව මේ ගමේ මිනිස්සුන්ට වේදම් කරපු හැම දෙයක්ම ධර්ණි මේ නෝට්බුක් එකේ ලියලා තියෙනවා. ඒ ගැන ධර්ණි ගමේ මිනිස්සුන්ට කියනවා. මේ නිසා අන්තිමට ගමේ මිනිස්සු ඩීසල් කියන ඕනි දෙයක් කරන්න කැමති වෙනවා. ඊට පස්සේ ඩීසල්ලාගේ ප්ලෑන් එක ගමේ අයට මේ වෙලාව කියනවා. ඉතින් මේ නලයේ කිලෝමීටර 8ක් දුරට තියෙනවා. හැබැයි නලයේ කිලෝමීටරක් වගේ කොටසක් විතරයි පොළොවට උඩින් තියෙන්නේ. අන්න ඒ කොටස තමයි ග්‍රවුන්ඩ් එකේ පේන්න තියෙන්නේ. මේ නිසා ඩීසල්ගේ ප්ලෑන් එකට අනුව ගමේ ගැහණු අය ඔක්කොම වතුර ඉල්ලලා ඒ නලයේ තියෙන ග්‍රවුන්ඩ් එකේ උද්ඝෝෂණය කරන්න යවනවා. ඒ වගේම මේ ගැන මීඩියා වලට කිව්ව නිසා පොලිසියට මුකුත්ම කරගන්න බැරි වෙනවා. කොහොම නමුත් වාසු කිව්වා වගේම බොරතෙල් නැති නිසා පෙට්‍රල් ඩීසල් නැති වෙලා නගරේම අවුල් ජාලයක් වෙනවා. එතකොට පතාන්නයාගේ ප්ලෑන් එකට අනුව වැඩ පටන් ගන්නවා. ඒ කිව්වේ පෙට්‍රල් වාහන වෙනුවට පතාන්ගේ කම්පැනි එකේ හදන ඉලෙක්ට්‍රික් වාහන වලට මාරු වෙන්න කියලා පතා මිනිස්සුන්ට ඒත්තු ගන්නනවා. ඉතින් රජයට හරි ප්‍රෙෂර් එකක් දෙන්න නම් පිටරටින් කිසිම දෙයක් මෙහෙට එන්න දෙන්න හොඳ නැහැ කියලා දීවරයෝ දාලා චෙන්නයි වරාය හරස් කරලා පතාන්ගේ අලුත් වරාය හදන්න දුන්න අවසරේ අවලංගු කරන්න කියලා විරෝධතාවයක් පවත්වනවා. මේ හේතුව නිසා අත්‍යවශ්‍ය බඩු ගේන නැවකටත් වරායට එන්න බැරි වෙනවා. කොහොමරි ඊට පස්සේ ඩීසල් බොරතෙල් ගැන හොයන OPO චීෆ් හම්බ වෙන්න යනවා. එතකොට ඩීසල් කියනවා එයාගේ කොන්දේසි වලට කැමති වෙනවනම් බොරතෙල් තියෙන තැන මම ඔයාට කියන්නම් කියලා. ඉතින් ඩීසල් කියන කොන්දේසි තමයි බොරු චෝදනා වලට හිරේ ගිහපු එයාගේ තාත්තව නිදාස් කරන්න ඕනි කියලා. ඒ වගේම බොරතෙල් ගැන කිව්වම පතන්නයව මරයි කියලා මායාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂාව ඕනි කියනවා. ඉතින් මේකට චීෆ් කැමති වෙලා මායවත් ගෙන්නලා මීටින් එකක් ඇරේන්ජ් කරලා ඩීසල්ගෙන් විස්තර අහලා බලනවා. හැබැයි ඩීසල් මෙතනට ශිනීවාසන් සහ පෞර්ණිමත් ගෙන්න ගන්නවා. කොහොම හරි මායා සහ අබ්දුල් දෙන්නට අකමැත්තෙන් වුණත් මේ වෙලාවේ ඩීසල් කියන විදියට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඩීසල් චීෆ් බොරතෙල් හොරකම් කරලා ඒව ගබඩා කරලා තියෙන එක එක තැන් වලට එක්කගෙන යනවා. ඒ නිසා චීෆ් හැම තැනම සීල් කරනවා. ඉතින් මේ පෙට්‍රල් ඩීසල් හිඟේ වගේම අත්‍යවශ්‍ය බඩුවල හිඟේ නිසා තමිල්නාඩුව ලොකු අවුල් ජාලාවක් වෙනවා. ඒ නිසා දවස් 3ක් ඇතුළත කොහොම හරි අතුරුදහන් වුණ බොරතෙල් ටික හොයාගන්න ඕනි කියලා චීෆ් ටීම් එකට දැනුම් දෙනවා. ඉතින් මේ දීවරයන්ගේ විරෝධතා නිසා මේ හැම දෙයක්ම වෙන්නේ කියලා මිනිස්සු මීඩියා වලට කියනවා විරෝධතා කරන හැමෝම ඇරස් කරන්න කියලා. ඒ නිසා මේ කතාව ඉහළ නිලධාරීන් දක්වා ගිහිල්ලා අදාළ බලධාරීන්ට දැනුම් දෙනවා දීවරයන්ට කිසිම හානියක් වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ ඉවර කරන්න කියලා. කොහොම හරි මෙහෙම දවස්
ගෙවිලා යද්දි තෙල් නැතුව වාහන ගමනාගමනේ නතර වෙනවා. ඒ වගේම කඩවල්වලට බඩු මුකුත්ම නැති නිසා ඒ හැම කඩයක්ම වගේ වහලා දානවා. ඒ ඇස්සේ පතන් හෝම් මිනිස්ටර්ට කෝල් කරලා මේ දීවරයෝ නිසා මගේ හීනේ විනාශ වෙන්න දෙන්න බෑ. මට මගේ වරාය හදන්න ඕනි කියනවා. ඒ වගේම ඒ වෙනුවෙන් මම ප්‍රාන්තයට ඕන තරම් පෙට්‍රල් දෙන්නම් කියනවා. කොහොම නමුත් අනිත් පැත්තෙන් ඩීසල් චීෆ් තව බොරතෙල් හොරකම් කරලා ගබඩා කරන තැනකට එක්කගෙන යනවා. හැබැයි මේ වෙලාවේ පතාන්ගේ සල්ලි වලට යටත් වෙලා ඉන්න හෝම් මිනිස්ටර් කෝල් කරලා චීෆ්ට මේ කරන වැඩේ නවත්තන්න කියලා චීෆ්ට ආපහු දිල්ලි වලටම යන්න කියනවා. මේක අහලා චීෆ්ට කේන්තිකින් හෝම් මිනිස්ටර්ට බැනලා ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ එයා ඩීසල්ට බැනලා බොරතෙල් ගැන අහලා බලනවා. හැබැයි ඩීසල් කියනවා ඉස්සෙල්ලා දීවරයන්ගේ ජීවනෝපාය නතර කරපු බොරතෙල් නලේ අයින් කරන්න කියලා. ඒ වගේම පතාංගේ වරාය හදන ප්‍රොජෙක්ට් එක කැන්සල් කරන්නත් ඕනි කියලා ඩීසල් මේ වෙලාවේ කියනවා. මේ නිසා චීෆ් ඩීසල්ට මාධ්‍ය හමුවක් ලෑස්ති කරලා දෙනවා. ඒකෙන් ඩීසල් දීවරයන්ගේ දුක ගැන බොරතෙල් ගැන වගේම පතාන්ගේ වරාය හදන ප්ලෑන් එක ඔක්කොම මාධ්‍ය ඉස්සරහා කියනවා. ඉතින් පතාන් දීවරයන්ව ඉන්න තැනින් එලවලා වරායක් හදලා රටම විනාශ කරන්න යන්න කියලා දැනගත්තම රටේම මිනිස්සු දීවරයන්ට සපෝට් කරනවා. අන්තිමට චීෆ්ගේ උදව්වේ මනෝහරන්ට අප හම්බ වෙනවා. මේ අතර මායාගේ ළමයා හොස්පිටල් එකේ නතර කරලා කියලා දැනගෙන ඉක්මනටම මායා හොස්පිටල් එකට යනවා. ඊට පස්සේ මායා මහීගේ ළමයාට මොනවාද උනේ කියලා ප්‍රශ්න අහනවා. එතකොට පරිගැනීම ලොකු කරගෙන පවුලේ අයව අමතක කරපු එකට මහී මායාට බනින්න පටන් ගන්නවා. ඒ වගේම ළමයා අසනීප වුණාම මායාට කෝල් කළත් මායා ෆෝන් එක ආන්සර් කළේ නැහැ. ඒ නිසා මහී ළමයාව අරගෙන හොස්පිටල් එකට යන්න තීරණය කරනවා. හැබැයි මහී ටික දුරක් වාහනේ යනකොට කාර් එකේ තෙල් ඉවර වෙලා මග නතර වෙනවා. හැබැයි වාසනාවට එතනින් ගියපු මනෝහරන් තමයි මායාගේ පවුලයට උදව් කරලා ළමයාව හොස්පිටල් එකට ගෙනත් තියෙන්නේ. ඉතින් මනෝහරන් යාගේ තරහ ළමයාගේ පිටින් යවෙන්නේ නැහැ කියලා ළමයාට මොනවා හරි වුණොත් මායා තමයි වග කියන්න ඕනි කියලා මහී බනිනවා. මේ හේතුවත් එක්ක අබ්දුල්ලත් මායාට කියනවා ඩීසල් එක්ක වෛරයක් තියාගන්න ඕනි නැහැ කියලා. මේ නිසා මායා බාලට කෝල් කරලා කියනවා ආයේ මනෝහරන්ට ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා. ඒ වගේම හංගලා තියෙන බොරතෙල් ටිකත් රජයට බාර දෙන්න කියනවා. හැබැයි මායා කියපු දේ බාලා පතාන්ට කියනවා. එතකොට පතාන් කියනවා අද රැට බොරතෙල් ටික යාගේ පාලනයට ගන්න බැරි වුණොත් ඒ දීවරේ ඔක්කොම මරන්න කියලා. කොහොම හරි පොලිසිය විරෝධතා කරන අය අයින් කරන්න ග්‍රවුන්ඩ් එකට එනවා කියලා ඩීසල් දැනගන්නවා. ඒ නිසා ඩීසල් අන්තිමට බොරතෙල් තියෙන තැන චීෆ්ට කියනවා. හැබැයි ඩීසල්ගේ තාත්තගේ පරණ යාළුවෙක් වෙච්ච භූමි කියන මිනිස්සයා විරෝධතාවයේ තියෙන අතරේ පොලිසියට හොරෙන් ඒ නලවල තියෙන බොරතෙල් ටික එළියට අරගෙන යනවා. ඊට පස්සේ බොරතෙල් තොගේ බූලි වලට දාලා දැන් තියෙන්නේ මුහුදේ විරෝධතා කරන බෝට්ටුව ඇතුලේ. ඊට පස්සේ මෙයා ග්‍රවුන්ඩ් එක ළඟට යන ටිකට බාලගේ මිනිස්සු කලබලයක් ඇති කරලා පොලිසිය කට්ටියව අවුස්සනවා. ඒ නිසා පොලිසිය විරෝධතා කරපු ගැහණු අයට ගහලා එලවන්න try කරනවා. හැබැයි ඩීසල්ගේ මිනිස්සු සහ මායාගේ කට්ටිය මෙතනට ඇවි පොලිසිය අයව නතර කරන්න උත්සාහ කරනවා. එතකොට බාලගේ කෙනෙක් භූමිට වෙඩි තියලා මරලා දානවා. මේ අතරේ කෝවිලේ හිටපු මනෝහරංග බාලා මරලා ඒක ඩීසල්ට කෝල් කරලා කියනවා. හැබැයි ඒ වෙලාවම බාලව හොයාගෙන ගිහින් බාලවත් මරලා දානවා. ඊට පස්සේ තමයි ගමම එකතු වෙලා මනෝහරන්ගේ අවසන් කටයුතු සිද්ධ කරන්නේ. කොහොමරි අන්තිමට රජයෙන් පතාන්ගේ කම්පැනිය බෑන් කරලා වරාය ප්‍රොජෙක්ට් එකත් අත්හිටුවනවා. ඒ වගේම දීවරයන්ට බාධාවක් වුණ බොරතෙල් නල ටිකත් අයින් කරනවා. ඉතින් ඩීසල් යා කරපු වැරද්ද පිළිගත්ත නිසා ඩීසල්ට අවුරුදු 2ක සිට දඩුවම් ලැබෙනවා. අන්තිමට අවුරුදු 2කින් ඩීසල් ගමට ඇවිත් බලද්දි අවුරුදු 40ක් දීවරයෝ වින්ද දුක අවසන් වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩීසල් කියන මේ මූවි එක ඉවර වෙන්නේ. මූවි එකේ අවසානයේ දක්වා හිටපු ඔයාලා මගේ රිවිව් එකේ අදහස පහලින් කමෙන්ට් කරලා channel එකත් එක්ක එකතු වෙන්න කැමති අය subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. Мы забыли, помни имена, лица номера. Я помню только пин-код за мастер-класс.